ඉතින් අද අපි කතා කරන්න යන්නේ වැම්පයර්ස්ලා වර්ග ගැන. මේ වැම්පයර්ස්ලා කියන්නේ හරිම ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. ඉතින් මේ වැම්පයර්ස්ලා කියන්නේ කවුද? මෙයාලා මොන වගේ කට්ටියද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. මෙයාලා මිනිසුන්ගේ ලේ බොන රාත්‍රියේ බලවත් වෙන ජීවීන් කොට්ටාසයක්. පළවෙනි වර්ගය තමයි ඔරිජිනල්ස්. මෙයාලා මුල්ම වැම්පයර් කොට්ටාසයක්. පළමු වගේම බලවත් සත්ව කොට්ටාසයක්. ඉතින් මේ තමා ඒවට උදාහරණ. අනිත් වර්ගය තමයි upgraded originals. මෙයාලා කලින් කිව්ව කට්ටියටත් වඩා ශක්තිමත් කොට්ටාසයක්. මෙයාලගේ සපාකයම් හරිම විෂ සහිතයි. අනිත් වර්ගය තමයි heretics කියන්නේ. මෙන්න මේගොල්ලන්ට ගොඩක් ලොකු මායා බලයක් තියෙනවා. මායා බලයයි වැම්පයර් බලයයි දෙකම තියෙනවා. අනිත් වර්ගය තමයි ඔගස්ටීන්. මෙයාලා ජීවත් වෙන්නේ අනිත් වැම්පයර්වරුන්ගේ රුධිරය ආහාරයට ගැනීමෙන්. මෙයාලා ගොඩක් ලොකු බලවත් කොට්ටාසයක් තමයි. මේ තමා ඒගොල්ලන්ට උදාහරණ. අනිත් වර්ගය තමයි ට්‍රයිබ්‍රීඩ්. වර්ග 3ක එකතුවක් තමයි මේගොල්ලෝ. ෆීචර්ස්ලා, වෙයාවුල්ෆ්ලා, වැම්පයර්ස්ලා මේ ඔක්කොගෙම එකතුව. අනිත් වර්ගය තමයි මේ සයිරන් කියන්නේ. මේගොල්ලෝ මෙයාලව හදපු වැම්පයර් එක ගොඩක් ප්‍රේමයෙන් වෙලිලා තමයි ජීවත් වෙන්නේ. මේගොල්ලෝ තමා ඒකට උදාහරණ වෙන්නේ. අනිත් වර්ගය තමයි හයිබ්‍රිඩ් කියන්නේ. මෙයාලට වැම්පයර්ස්ලාගේ බලයයි වෘකයන්ගේ බලයයි දෙකම තියෙනවා. ඉතින් වැදගත් කරුණු ටිකක් මට කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් වැම්පයර්ස්ලා මිනිස්සුන්ව තමයි පාලනය කරන්නේ. හැබැයි ඔරිජිනල්ස්ලා අනිත් අයව වැම්පයර්ස්ලාව ඔක්කොම පාලනය කරන්න මෙයාලට පුළුවන්. අනිත් එක තමයි සයිරන් බොන්ඩ් කියන්නේ. මේක වෙන්නේ සාමාන්‍යයෙන් එයාලව හපපු වැම්පයර් එක්ක එයාලට ප්‍රේමයක් ආදරයක් ඇති වෙන එක. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. අපි ගිහින් එන්නම්.